hello, welcome to back my channel. කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඔයාලට මතකද ළමයි මං අන්තිමට කරපු වීඩියෝ එකේදී මං ඔයාලට කිව්වා මං කොන්නේට පාවිච්චි කරන hair tone එක හදාගන්න විදිය මං වීඩියෝ එකකින් අරගෙන එන්නම් කියලා. ඉතින් ඇත්තටම මට ඒ දවස්වල වෙලාවක් තිබ්බේ නෑ තිබ්බ වැඩත් එක්ක. ඉතින් මේ ඉඩක් ලැබුණු ගමන් තමයි මම හිතුවේ මම ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ hair tone එක හදාගන්නේ කියලා. හරි යාළුවනේ ඉතින් අපිට මේ hair tone එක හදාගන්න දේවල් 3ක් ඕන වෙනවා. ඉස්සෙල්ලම අපට ඕන වෙනවා ප්‍රධාන වශයෙන් අපට ඕන වෙනවා මේ කරාබු නැටි. තියෙන්නේ කරාබු නැටි 10ක් මේ වගේ ප්‍රමාණයක් ඕන වෙනවා. මෙතන 10ට වැඩිය නම් තියෙනවා. ඔයාලා හදාගන්න ප්‍රමාණෙත් එක්ක අරගන්න ප්‍රමාණය වෙනස් කරන්න ඕනේ. ඊළඟට අපට ඕන වෙනවා පොකුරු වද. මේ තියෙන්නේ මේ පොකුරු වද කියන්නේ කොණ්ඩෙට ගොඩක් හොඳ දෙයක්. ඇත්තටම මේකෙන් ෂැම්පූ එකක් හදලා පාවිච්චි කරන්න පුළුවන්. මේක විතරක්ම වෙනමත් ස්ප්‍රේ එකක් හදලා ටෝන එකක් හදලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පොකුරු වද බොනවා නම් ඇත්තටම අපේ ඇඟට පස්සේ ස්කින් එකට කොණ්ඩෙට ඒ හැම දෙයකටම මේ පොකුරු වද ගොඩක් හොඳයි. ඒ වගේම අපිට තියෙන ගොඩක් ලෙඩවල් වලටත් මේ පොකුරු වද ගොඩක් හොඳයි. ඉතින් අපිට මේ hair tone එක හදාගන්න පොකුරු වදත් ඕන වෙනවා. ඊළඟට අපට ඕන වෙනවා හරි ළමයි ඊළඟට ඕන වෙනවා රට ලුණු වල පොතු. මේ තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා මේව ගද්දි මේ පිරිසිදු කරලා ගන්න. මොකද කඩවලදී දුවිලි වදිනවනේ. ඉතින් අපිට මේ hair tone එක හදන්න මේ දේවල් තුන තමයි ඕන වෙන්නේ. ඔයාලට මේ අනිවාර්යයෙන්ම තියෙනවා නම් විටමින් E එකක් දාන්න මේකට. අද මල් ළඟ විටමින් E නෑ. ඒක නිසා මං මේ තුන විතරයි. මේ තුනෙන් බලමු අපි කොහොමද hair tone එක හදාගන්නේ කියලා. හරි යාළුවනේ ඉතින් මං වතුර එකක් රත් වෙන්න ලිපෙන් තියාගත්තා. අපි දැන් මේක ටිකක් රත් වුණාට පස්සේ අපි මේකට අර පොකුරු වද කරාබු නැටි එතකොට රට ලුණු පොතු ටික ඒ ටික මේකට දාගන්න ඕනේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. යාළුවනේ මට කියන්න බැරි වුණා ඔයාලා මේක හදන්න භාජනයක් අරගෙන ඉද්දී ඉඳුල් දේවල් වලට පාවිච්චි කරන්න නැති පිරිසිදු භාජනයක් ගන්න ඕනේ. නැත්තම් මේකට ඉඳුල් කවලම් වුණොත් අපේ කොණ්ඩේ යන්න ගන්නවා ගොඩක්. ඒක නිසා ඔයාලා ගනිද්දී හොඳ පිරිසිදු භාජනයක් අරගන්න මේකට. හරි ඉතින් දැන් මං කරාබු නැටි ටික දාගත්තා. ඊළඟට රට ලුණු පොතු ටික දාලා ඊට පස්සේ පොකුරු වද ටික දාගන්නවා. අපි මේක හරි ගියාට පස්සේ මම මේ ටික පෙරාගෙන ආයෙ හම්බ වෙන්නම්. ළමයි ඊට පස්සේ මං විනාඩි 5ක් 6ක් විතර ඒ ටික රත් වෙන්න තියලා මං ඒ ටික පෙරාගත්තා. දැන් මම මේක මේ බොටල් එකට දාගන්නවා. ඔයාලා ළමයි ස්ප්‍රේ බොටල් එකක් තියෙනම් ස්ප්‍රේ බොටල් එකකට දාගන්න. මගේ ස්ප්‍රේ බොටල් එකට මං කරාබු නැටි විතරක් වෙනම හදපු ටෝන එකක් දාලා තියෙන්නේ. ඒකින්ද මම මේ බොටල් එකට දාගන්නවා. අපිට මේක නාන්න විනාඩි 45කට පැයකට කලින් වගේ හොඳට මේ ස්ප්‍රේ කරලා කොණ්ඩෙට හිස් කබලට හොඳට ස්ප්‍රේ කරලා පැයක් විතර ඉඳලා නාන්න පුළුවන්. නෑවේ නැතත් ළමයි මේක ස්ප්‍රේ කරලා ඉන්න පුළුවන්. එහෙම අවුලක් නෑ. කරාබු නැටි සුවඳ එන්නේ මේකෙන්. ඇත්තටම මේක මාර හොඳයි කොණ්ඩෙට. ඔයාලත් හදලා පාවිච්චි කරලා බලන්න. ආයේ අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙයි කියලා.
අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. thank you වීඩියෝ එක බැලුවට. මාව subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙන යන්න. ගිහින් එන්නම්. bye bye.